අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ සම්බන්ධයෙන්. ඉතින් අද අපි බලමු පළවෙනි අධ්‍යයන ප්‍රවේශය පිළිබඳව. පළවෙනි අධ්‍යයන ප්‍රවේශය තමයි දාර්ශනික ප්‍රවේශය. මේකට තව නමක් කියනවා ප්‍රතිමානීය අධ්‍යයන ප්‍රවේශය කියලා කියනවා. ඉතින් මේ ප්‍රවේශය ප්‍රඥාව මූලික කොටගත් ප්‍රවේශයක්. ඒ කියන්නේ මේ ප්‍රවේශයෙන් අධ්‍යයනය කරන්නේ දැනට පවතින தත්ත්වය නෙවෙයි. පවතින්න ඕන කියලා සිතින් මවාගත්ත මනක්කල්පිත තත්ත්වයක් පිළිබඳව තමයි මේ ප්‍රවේශයෙන් අධ්‍යයනය කරන්නේ. ඉතින් මේ ප්‍රවේශයේ පුරෝගාමීන් වෙන්නේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි විද්වතුන් තමයි මේ ප්‍රවේශයේ පුරෝගාමීන් විදිහට අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රවේශයේ මැකියාවෙලි මහත්මා ගාන්ධි වැනි අය පසුකාලීනව භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රවේශ ගැන සාකච්ඡා කරද්දී මේක මනක්කල්පිතවාදය හා බද්ධ වෙච්ච ප්‍රවේශයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රවේශයේ හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ලෝකය පිළිබඳව අතිමූලික ප්‍රශ්න ඇසීම සහ විභාග කිරීම. උදාහරණයක් විදිහට ලෝකය යන කුමක්ද? අන්න ඒ වගේ ප්‍රශ්න තමයි අතිමූලික ප්‍රශ්න කියන්නේ. පිළිතුරු ගොඩක් තියෙන ප්‍රශ්න වලට තමයි අපි කියන්නේ අතිමූලික ප්‍රශ්න කියලා. ඊළඟට තව හඳුනගන්න පුළුවන් ලක්ෂණයක් තමයි යුක්තිය, සාධාරණත්වය වගේ ඕන් නිතර භාවිතා කළ සංකල්ප පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරා. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ තුනක් අපිට මේ දාර්ශනික ප්‍රවේශය තුළ හඳුනගන්න පුළුවන්. ඉතින් මේ කිව්ව කරුණු විස්තර කළා මේක ගැන ප්‍රශ්නයක් ආවොත් ඔයාලා පිළිතුරු ලියන්න ඕන. ඊට අමතරව දැන් කියන්න ඕන දැන් 2025 A-level කරන අයට මේ අධ්‍යයන ප්‍රවේශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න. මේ පාර එක්සෑම් එකට අහන්න පුළුවන් අධ්‍යයන ප්‍රවේශ සම්බන්ධයෙන් එක්ක ප්‍රවේශ කිහිපයක් දීලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්, නැත්නම් එක් ප්‍රවේශයක් දීලා විස්තර කරන්න ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳ විශේෂ අවධානයක් ඔයාලා යොමු කරන්න. ඒ වගේම ඉදිරියටත් මම මේ වගේ වීඩියෝ ගේනවා. ඊතුරු අධ්‍යයන ප්‍රවේශات ඉදිරි දිනවලදී මම සාකච්ඡා කරනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියන්න. මගේ channel name එක Political Science with Imesha.